අයියේ අක්කගේ වතුර බෝතලයක් තියනවද? අක්කා එන්න බබා පොඩ්ඩක් වතුර නෑ පැටියෝ. එන්න ඔය චුට්ටක් ඔක්ක චුට්ටක් දෙනවා. අයියලා දෙන්නේ කිදලා දෙන්නේ. සෝරි ඈ. අක්කි යන්න බෑ. නෑ සෝරි අයියා යන්න බෑ. එක තමයි හිට උදේ ලෑත් වෙලා ආවේ නේ. බලපන් හිට ඔකට නම් කියන්නේ. එපා. වඩේ. මේ මොන පිස්සුද මේ? කමන්නේ ආයි ගම්. වඩේ. අපෝනේ කරන්නේ? ආයි ගමුකෝ. මිනිස්සුත් යන්න බෑ. හා. 1 2 3. ඔයි තමුසට පේන්නේ නැද්ද මෙතන වැදගත් වැඩක් කියලා? ඈ තමුසේ පොට්ට වෙලාද? මාත්‍යා මේ මාත් කරන්නේ මෙතන වැදගත් වැඩක් තමයි. හරිද? ඔයාලා කරන දෙයක් වෙන තැන දීලා කරගන්න. පරිප්පඩි දෙන ඉස්සුවට දෙනවා. ගන්නවද? පරිප්පඩේ ඉස්සෝඩේ ගානෝ මේ හලයන් හරි මාත්‍යා. ඔය පානා මේ කඩල කොට්ටක්වත් ගමුද? හලයන් ගත්ත බල. නංගියා දෙන්නෙත් ආදරේ කරේ නෑ වගේ නංගියා. ඕ කට් මොකද මොකද? ඉන්න බබා මාත්‍රාට ආදරේ. අනේ අප්පා ඉන්නෝනේ. ඔයද බං ඉන්නේ? හරි. මිනිත් 10ක් දියා මිනිත් 10. ඔව්. හරි. නෑ පිස්සුද? උඹ වරේ. කොහෙන්ද මේ මම හොයාගත්තේ? වැඩක් නෑ. මම තියාගන්න උඹ. කොහෙන් හොයාගන්නද දන්නේ? ආව බං ඔවා. පටි දෙකක් දැම්මද බං? පටි දෙකක් දාන්න නේ බං. ඔකට බැට්ටිත් දෙන්න බං අම්මා සල්ලිලන් ගිහිල්ලා. ඔව් උඹටම තමයි හරියන්නේ බං. කොහෙන්ද බං ඔවා හොයාගන්නේ? කායින් හම්බුනේ නේ බං. එදා පාක් එකට ගියරවද හම්බුනේ බං. නිකන් තියෙන එක දාගත්තම මොකද? පටි දෙකක් තවල නැහැද? හොඳයි මේ මට වැඩක් තියෙනවා. ඒක නෑ. කොහොමද අම්මා? කුස්සිය බං. අම්මා කුස්සිය උඹ ගිහලා අම්මට කියපන් අයියා මේ උපන්දින පාටියට ගියා කියලා. පොඩ්ඩක් එන්න රෑවේ පොඩ්ඩක් බැලන්ස් එකක් ගන්න. මේ කමිස වැලේද බං? මේ මාත් එක්ක යන්නකෝ. මේ ඉඳ බං පොඩි උන් කියනවා බං ඕවට. Yes. Suri kadwa raha hai. Suri. Abu. Ewa. Abu apne dade bo. Apne. Hey. Apne dade bo. Dade bo damma. Hey. අමිලක් කරනවා ඉතින් දියා බඩත් යනවා වගේ මොනවද ලහිරුවයි අර බොණ්ඩ යන තිබ්බ මික්ස් රයිස් එක පීපි ඒ වගේ එකක් බං මම ජීවිතේට කාලා නෑ බං ඒ වගේ කාලා නෑ මම ජීවිතේට මේ කෑවනේ නිකන් කෑවුණා පොඩ්ඩයි බලලා බලන්න කොහෙන්ද බං මටවත් නැතුව අපේ ගෙදර මික්ස් රයිස් අයියර තිබ්බේ ඔය කුස්සියේ බෙදලා රසට තිබ්බනේ බං හැබැයි සුරා ගෙදර මිනිස්සු රසය දන්නවා
ඒකේ ජීගනු දීපා ඒ වුණාට සුරා ගෙදර මිනිස්සු වැරදි ඒවා ඒක වගේ කඩු තිබ්බේ ගොඩා ඒ පොඩ්ඩයි දපා යකෝ උඹලා ඔය කාලා තියෙන බං අර බල්ලට බෙදපු බත් එකනේ බං බල්ලට බම්බු ගහන්න ගියා බත් එක රායිනේ මේ බෙද ටික මදි වගේ ඔත්තම සුපිරි මලක් සුරේ ඔය මල ගේනවද සල්ලි දෙන්න මලක් ගේ හරි මං කියන මල්ලේ යාල් දෙනා සුපිරි බඩු කෑල්ලක් සුපිරියක් ගෙරෙන් සුපිරියක් ගෙන්නම් සුපිරියක් ගෙරෙන් ටක්කාලා ගිල්ල ඩස් ගාලා අරන් එන්නම් ඔයාලා මං ගිල්ල එන්නම් ඈ දක්කාලා ඩාංගාලා ගිහම මේ ෆෝන් එක charge කරන් ඉන්න බැටරි නෑ ඔය මේකේ මට වරෙන් ගින් මට වරෙන් ඒ ආලරුව යාම් බලපා ආල බත්තල පූර්වයක් ගනෝ ඒ බාඩ දෙක අනිත් පැත්තට දාගෙන ඒක බං කම්පැනි අවුල වැරද්දක් ඒක උගේ අවුලක් නෑ කම්පැනි අවුල ඒනම් ඒක අලුත් කම්පැනියක් කියන 2020 වගේ අලුත් කම්පැනියක් දැන් ඔබ බලපන් මේක බලපන් මේකත් එහෙමනේ බං මේකත් ඇදයිනේ බං මේක ඇවිල්ලා 2000න් පස්සේ ආපු අලුත් බ්‍රෑන්ඩ් එකක් නිව් බ්‍රෑන්ඩ් Avet, xong rồi đó. Đây ba. Khoya como que chargen ni. කවුද යකෝ අපිට ගහන්න ඉන්නේ මේකේ අම්මා කොන්ද කවුද යකෝ චිච්චික් ගන්න කෝණු ගෙනල්ලා මෙහෙට හෙලෝ අද කෝල්ලර වද දෙන්න එපා බං අද වඩු මග්ගේ ගාන බලට බෝතල් එකක් නැත්තම් දෙකක් හරි ගමන්න ගනින් අරුන්ට මං ගොමත් දාලා වඩු දෙන්නේ අද මේ මොලේ මේක වැඩ කරනවා බොම් වරන්න චුට්ට හෙලෝ අද කෝල්ලර වද දෙන්න එපා බං අද වඩු මග්ගේ ගාන බලට බෝතල් එකක් නැත්තම් දෙකක් හරි ගමන්න ගනින් අරුන්ට මං ගොමත් දාලා වඩු දෙන්නේ අද ඒක කලින් වුණා වගේ මතකයි මේ මේක එවුවට පස්සේ තමයි උනේ ආයි තොගල බලන්න අම්මට හොඩු මේක මරු බඩුවක්නේ හෙලෝ
අනේ බෝල්ලර වද දෙන්න එපා බං. අද වඩු මග්ගේ ගාන බලට බෝතල් එකක් නැත්තම් දෙකක් හරි කවන්න ගනින් අරුන්ට මං ගොමක් දාලා බඩු දෙන්න අද. ඉඳපන් සූරාම්බට දෙන්න දුන් බෑන්නේ. හෙලෝ අනේ බෝල්ලර වද දෙන්න එපා බං. අද වඩු මග්ගේ ගාන බලට බෝතල් එකක් නැත්තම් දෙකක් හරි කවන්න ගනින් අරුන්ට මං ගොමක් දාලා බඩු දෙන්නේ අද. තේනව නේද ලහිරුය? කනේ බං. කොහමද දාලා දෙන්න? ඉතින් මොකද කියන්නේ? උඩ ගාවු රැලේ යට කරලා දාන්න. ගේමක් දෙන්න ඕන මොකද? ගේමක් දෙන්න ඕන. යා කවුරුත් ඒක කඩන්නේ මැෂින් එක නෑ. ඒක චුට්ටක් චුටි වැඩි. අපි නම් මේක මේ චුටි ගලෙන් ගාමුව කඩ. අපි ගලෙන් ගානින් කියලා සුදුස් කරලා කියලා බං. සුවරක් තියලා චුට්ටක් දාලා වැඩේ චොර කරගන්න තුවරින් ඈ. බස් එක. මේකත් හොඳ ගොඩක් තමයි කෙල්ලට ලං වෙන්නේ. ඉන්න ගොඩක්. කවුද බං? දැන් මොකද්ද කියන්නේ? කලබල වෙන්න බා කලබල වෙන්න බා. මේකයි බොස්සා සීන් එක. මම දන්නවා දැන් ඔයා අර කෙල්ලගේ බෑග් එක උස්සන්න යන්නේ කියලා. හරිද? දැන් ඔයාටත් වැදගත් වැඩක් මටත් වැදගත් වැඩක් නේද? මට වැදගත් වුණත් යකෝ ඒ වැඩේ උඹට කොහොමද වැදගත් වෙන්නේ? ඔයාත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. අපිටත් අවශ්‍යතාව තියෙනවනේ. එතන ඉන්නේ කෙල්ලගේ බෑග් එක තියෙන්නේ. ඒක දැන් ඔයා පැහැර ගන්නනේ හදන්නේ. මොන හරි හිතකින් ඔයා පැහැර ගන්නවා. තුන් ලොක්කා
මට උනේ කෙල්ලගේ හිත දිනා ගන්න. ඔයාලා පැහැර ගන්න එපා. හරිද? එතකොට මම ඔයාලට ඒකට හරියන්න සල්ලි දෙන්නම්. රුපියල් 1000ක් තිබ්බනම් ඇතිනේ. යකෝ රුපියල් 1000ක්? යකෝ පේමන්ට් එකකින් හිඟන්නොත් වෙනවා පැයට දෙක රුපියල් 1000ක්. යකෝ ඔබ අපිට අපහාස කරනවද? ඔබ දන්නවද අපි කවුද කියලා ඈ? යකෝ බැකෝ සමන් ගෙදර අද මෑ කරලා එක්කන් ආවේ. යකෝ ඔබ දන්නවද මගේ ඉන්න සෙට් එක? යකෝ වෙලින්ටන් හන්දියේ චුට්ටේ ඉතින් හැපැත්තේ චණ්ඩි ත්‍රිවිල් ගාමිනී යකඩ චානක යකෝ මගේ සෙට් එක බැස්සොතින් ඔබගේ පෙට්ටියට දාන ඇට එකක් ඉතුරු වෙන්නේ නැහැ යකෝ. මම ඔයාගේ අතට දැනෙන ගානක් දෙන්න. හරිද? මෙතන මේ මාළොකු ගානක් නැහැ. කවුරුත් නැහැ. මෙතන තියෙනවා රුපියල් 50000. හරිද? ඔයා මේකෙන් මට වැඩේ කරලා දෙන්න. අඩෝ ඔබේ වැඩේ වුණා කියලා හිතානින් ඈ. නැගපන් මෑ කරලා යන්න. කෑලි ඉස්සරහද පට්ට විදියට පතමුණා. මේ මගුල් වැඩ කරේ නෑ බං අද. ඒ වදිවට කුටි කාලා කොන්ද නිකන්. නෑ. ඉල්ල. ඕකේ බැට්ටි වරෙන්න නැති බං. ඒකයි. මොකේද? ඔරලෝසුවේද? අඩෝ. ඒකත් ඇත්ත නේ බං. මේ කොහෙද මගේ බැට්ටි තියෙන්නේ? බැට්ටි නම් ඕන් නෑ බං. දැන් ඉදහම මං ගපුල දසක් තියෙනවා. කද්දුම කරන්නේ? නිකන් පොඩ්ඩක්. අයියා බාම් යනවා. ටේබල් එක අරන් ආවා. බාම් බාම් අර බාම් නෑ මේ බාම්ට වඩා මේක සුපිරි. ඔය අල්ලන්න කොහා මුයලි. මුයලන් ඉඳන් පොඩ්ඩක් මේක වරෙන්. කකුල කරපො. අරනේ මොකද ඉබා අපෝ කරන්නේ ඇයි ඇයිද මොකද මුච්චක දෙකේ වෙන මම මේ කනට කොට දෙන්න පොඩ්ඩක් ඔය කොට දැන් උඹලා මේ ඔලෝස් ඕන් කරන්නද දැන් ඕල් කරේ ඕ යකෝ ඔලෝස් මගේ දැන් ගණන් මත ඔලෝස් නා මේ කොහොමද දෙන්නේ කරන්ට එක මේ මෙතන ඇත්තට අල්ලා බලන්න ඕන නේද ඕ මම දැන් එතකොට ගහගෙන අර ගහලා අල්ලනවා ගාන්න උසලා බලන්න ඕන නේද ඉහි අපි කටු නෑනේ බොරු කියන්න එපා නෑ මට නෑ බා අල්ලන්න මේ හරියන්නේ නෑ බා බත් අපේ අතේ ගන්න මේකල මොංගල කරන්න වරද තලයි දෙවා හරිනේ හරි ඔඩියකෝ මම මේ පිටිපස්සේ තියෙන වැඩ වගේක් කරලා එන්න යනවා. මේ ටික ගිනි ගන්න කලින් ගනි. කොහොමද ගෙදර කවුරුත් නැද්ද? අයියා වරෙන්කෝ මගේ පන්ති යාළුවෙක් ඇවිල්ලා කවුද මේ උදේ බහන් කරාපු එක අහංගෝ ඇවිල්ලින්න එක යාළුවෙක් හොඳ මෙයාළුවෙක් මේ පාර බිල නම් හොඳටම වැඩි. හරිද? අද දවසේ විතරයි බලන්නේ. හෙට උදේ ඇවිල්ලා කපලා යනවා. කරන්න දෙයක් නැහැ. දැන් මේ මාසේ බිල කීයක් විතර ඇවිල්ලාද මේ මාසෙට විතරක් 5000ක් ඇවිල්ලා තියෙන්නේ. ආයෙ නොකියුවා කියන්න එපා. අද දවස් ඇතුළත ගෙවන්න නැත්නම් හෙට උදේ ආවා කැපුවා. මේ මාසෙම ගෙදර හිටියෙත් ඒකනේ මේක බලන්න
සෝලා පැනලුත් ගහලා තියෙන්නේ මතිකට. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ. අයියා මුට අපි ගිය පාර ගැවුවනේ. ඒකින්ද මූ බිල වැඩි වෙනවා. ඒකනේ මිලිටරි පෙට්ටි ගාඩ ගියා සෙනගනවා. ඉස්සුද මල්ලි එහෙම කරන්න නිකන් බොරුවට කරන්ට් බිල් මට දාන්න බෑනේ. නෑ යකෝ. මම පැත්තකට තිබිලා එන්නෙම නෑ. අර කෙල්ලෙක් ඉන්නවනේ වත්තේ. හඳුනියක් කනේ. ඔව් හරියන්නේ නෑ මූ රස්සෙන් අයින් කරලා දාන්න. මල්ලි මේ මට වැඩ තියෙනවා. මං යනවා යන්න. බලන් ඉඳා මොකද කරන්නේ? මේ නිවන් ගහනලුට. නෑ බලන් ඉඳා. අපි අපෝ හැමදාම ගහන්න එපා. බලන් ඉඳා. ගලා ඇතුළට යන්න. ඒ මොකද කරන්නේ ඒ ගල් ගහන්න එපා පොබ්බා. බලන් හිටන්නේ. මේකෙන් ආතල්ල. මම තරම් තමවත් ගත්ත ගල්ලි. අල්ලගෙන. හරි බලු හිට. බඩු හිටනේ. තාත්තා ජොගගෙන. ජොගා ගන්න. ජොගගෙන. අංජ කංජ. ආ ඔබට කන්න තියෙන්නේ. කරම්බි කරෙන්. කරම්බි කරේ අපිට දෙන්න ආ පුළුවන්. සුළුවට. අයියා තාත්තා ගල්ලලා අයියෝ බුදු දෙයිය දෙන්න බං. බං අයියෝ කට පොරේලා දෙන්න ඕනේ බා මේ. දැන් කරන්න දෙයක් නැහැ. උඹලා පල්ලෙන්. අයියෝ මට ගාලා මේ ඉඳලා හැමදාම ඉන්නවා ඉතල අතේ ගියාගේ බලන්න එපා ඕල්ලන්න බලයි. ඕබ කනවද? දෙන්න ඕනේ ඔකට ඔබ ගේම. දැම්ම දීපු බෝම්බේ අඩෝ යෝ දෙක කඩන වගේ. ගොඩක් ආදරේ. දෙයක් නෑ. දහෝ ගල්බනිස්ද නැත්තම් ආවලෝබනිස්. හැපෙන්නේ. යංගෝ කවුද? මට දා නිදි ගන්න යංගෝ. කොල්ලෙන් අද විතරයි. හෙට අනිත් හැමදාම ඉස්කෝලේ. වෙද්ද. බොට ගෝතයා. අඩෝ කීයක්ද බං? ඔයව පට්ටම දෙන ඉක්කු කරලා